දිනවදරන්නට මාවතට පිවිසෙන්න එනා ඉස්කෝලේ. සුබ දවසක් වේවා එන ඉස්කෝලේ යන මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් යාළුවනේ ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 9 වසර දෙවන වාර පරීක්ෂණයට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයක්. අද අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා විතරක් නෙවෙයි. ප්‍රශ්නයක තියෙන හැම උත්තරයක් ගැනම ගැඹුරින් බලනවා. එතකොට ආරට වැරදි උත්තරේ වැරදි වෙන්නේ ඇයි කියලත් නිවැරදි උත්තරේ හැදුන හැටිත් හොඳට තේරෙනවා. එහෙනම් යාළුවනේ අපි පටන් ගමු. මුලින්ම අපි පළවෙනි කොටස සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා හිස් තැන් පුරවන්න. ප්‍රශ්න අංක 1. ආසියා මහද්වීපය පෘථිවියේ හිස් තැනක් අර්ධගෝලයට අයත් වේ. අපි බලමු දීලා තියෙන පිළිතුරු මොනවද කියලා. පිළිතුරු අංක 1 උතුරු සහ නැගෙනහිර. පිළිතුරු අංක 2 දකුණ සහ බටහිර. පිළිතුරු අංක 3 උතුරු සහ බටහිර. යාළුවනේ දකුණ සහ බටහිර කියලා කියන්නේ ඇමරිකාව වගේ රටවල් තියෙන පැත්ත. ආසියාවේ වැඩිම ගොඩබිම තියෙන සමකයෙන් ඉහළ. ඒ හින්දා දකුණ කියන වචනේ වැරදි. උතුරු සහ බටහිර කියලා ගත්තොත් උතුර හරි වුණාට ආසියාව තියෙන නැගෙනහිර පැත්තේ. එතකොට යාළුවනේ නිවැරදි පිළිතුරු වෙන්නේ උතුරු සහ නැගෙනහිර කියන පිළිතුර. පෘථිවියේ වැඩිම ගොඩබිම් ප්‍රමාණයක් සහ රටවල් ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ කලාපේ. එතකොට යාළුවනේ පළවෙනි ප්‍රශ්නට නිවැරදි පිළිතුර තමයි උතුරු සහ නැගෙනහිර. අපි බලමු දෙවැනි ප්‍රශ්නය. යුරෝපය සහ ආසියාව එකම භූමිය ස්කන්ධයක් ලෙස පවතින විට එය හිස් තැනක් ලෙස හඳුන්වයි. පිළිතුරු අංක 1 යුරේසියාව. පිළිතුරු අංක 2 ඕස්ට්‍රේලියාව. පිළිතුරු අංක 3 ඉන්දු ආසියාව. යාළුවනේ ඕස්ට්‍රේලියාව කියන්නේ ඕස්ට්‍රේලියාව පැත්තට. ඉන්දු ආසියාව කියන්නේ ඉන්දියාව කේන්ද්‍ර කරගත් කලාපයට. මේ වගේ යුරෝපය නියෝජනය වෙන්නේ නැහැ. අන්න එතකොට යාළුවනේ නිවැරදි පිළිතුර තමයි යුරේසියාව. මේ යුරේසියාව කියන වචනේ හැදිලා තියෙන්නේ යුරෝපය සහ ආසියාව එකතු වෙලා. යුරෝපය කියන එකේ මුල් අකුරු දෙක. ඒ කියන්නේ යුරෝ කියන අකුරු දෙකත් ආසියාව කියන අකුරු හතරත් එකතු වෙලා තමයි යුරේසියාව කියන වචනේ හැදිලා තියෙන්නේ. එතකොට යාළුවනේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ යුරේසියාව. ප්‍රශ්න අංක 3. මධ්‍යම කණුකරයේ සිට නැගෙනහිරට හමුණු වියළු සුළඟ හිස් තැනක් වේ. මොනවාද යාළුවනේ දීලා තියෙන පිළිතුරු? පිළිතුරු අංක 1 කච්චාන්. පිළිතුරු අංක 2 මෝසම්. පිළිතුරු අංක 3 සුලි සුළං. මෝසම් කියන්නේ වැස්ස ගෙන ලොකු සුළං පද්ධතියක්. සුලි සුළං කියලා කියන්නේ මුහුද යටි වෙලා ගොඩබිමට එන විනාශකාරී සුළං. මේවා වීර සුළං වෙන්නේ නැහැ. අන්න එතකොට යාළුවනේ නිවැරදි පිළිතුර තමයි කච්චාන් කියලා කියන්නේ. කඳු මුදුනින් එහා පැත්තට යනකොට තෙතමනේ ඉවර වෙලා එන රස්නේ සුළඟ තමයි මේ විදියට හඳුන්වන්නේ. මේක යාළුවනේ නිර්ත දිග මෝසම් සුළඟ. අපිට මේක කච්චාන් කියලා හඳුන්වන්න පුළුවන්. කච්චාන් කියලා මේ සුළඟ හඳුන්වන්නේ ත්‍රිකුණාමලයේ ඉන්න ජනතාව. අන්න එතකොට යාළුවනේ මේකට කච්චාන් කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු ප්‍රශ්න අංක 4. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් හිස් තැනක් ජාතියට අයත් වේ. පිළිතුරු අංක 1 සිංහල. පිළිතුරු අංක 2 දෙමළ. පිළිතුරු අංක 3 මුස්ලිම්. යාළුවනේ දෙමළ සහ මුස්ලිම් ජනතාව අපේ රටේ වැදගත් ජන කොටස් වුණාට සංඛ්‍යාත්මකව ඔවුන් සුළු ජාතීන්. දෙමළ ජාතීන් යාළුවනේ 15% ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ඒ වගේම මුස්ලිම් ජාතිකයන් 9% පමණ තමයි ජීවත් වෙන්නේ. එතකොට මුළු ජනගහනයෙන් 74%කට වඩා වැඩි පිරිසක් සිංහල ජාතිකයන් වෙනවා. අන්න ඒක නිසා 4 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තමයි යාළුවනේ සිංහල. අපි බලමු ප්‍රශ්න අංක 5. අනාගතය සඳහා සම්පත් ඉතිරි කරමින් කරන සංවර්ධනය හිස් තැනක් සංවර්ධනයයි. පිළිතුරු අංක 1 තිරසාර. පිළිතුරු අංක 2 කාර්මික. පිළිතුරු අංක 3 කෘෂිකාර්මික. කාර්මික සහ කෘෂිකාර්මික කියන්නේ සංවර්ධන අංශ දෙකක් විතරයි. ඒවායේදී පරිසරය විනාශ වෙන්න පුළුවන්.
ඒ නිසා ඒවා අනාගත ගැන විතරක් මෙතන සංවර්ධනයක් වෙන්නේ නැහැ. එතකොට යාළුවනේ නිවැරදි පිළිතුර තමයි තිරසාර කියලා කියන්නේ. අද වගේ දවසේ අවශ්‍යතා ඉටු කරගන්න ගමන් අනාගතයට සම්පත් ඉතිරි කිරීම තමයි මේ තිරසාර කියන වචනේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හරි යාළුවනේ, දැන් අපි බලමු අපිට දීලා තියෙන ඊළඟ ප්‍රශ්න මොනවද කියලා. ප්‍රශ්නාංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල දී ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද, වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න. ප්‍රශ්නාංක 6. ආසියා මහද්වීපය ලොව විශාලතම මහද්වීපයයි. යාළුවනේ මේක නිවැරදි. අප්‍රිකාව හෝ ඇමරිකාවට වඩා විශාල ගොඩබිමක් සහ වැඩිම ජනගහනයක් තියෙන අපේ ආසියාවේ. එතකොට යාළුවා මේ වරහන තුල මෙන්න මේ විදිහට හරි ලකුණ දාන්න. ප්‍රශ්නාංක 7. ශ්‍රී ලංකාවේ උසම ස්ථානය නම්මුණුකුල කන්දයි. යාළුවනේ මේක නම් වැරදි. නම්මුණුකුල තියෙන්නේ බදුල්ලේ. හැබැයි ලංකාවේ උසම තැන තියෙන්නේ නුවරඑළියේ. ඒක තමයි පිදුරු තලාගල කන්ද. අන්න එතකොට යාළුවනේ ඔයාලා මේ වරහනේ වැරදි ලකුණ දාන්න ඕනේ. ප්‍රශ්නාංක 8. මතුපිට ජලය සහ භූගත ජලය යන දෙකම ස්වභාවික සම්පත් වේ. මේක නිවැරදි යාළුවනේ. මිනිසා හැදුවේ නැති ස්වභාවයෙන් ලැබෙන ඕනෑම දෙයක් ස්වභාවික සම්පතක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වතුර කියලා කියන්නේ ස්වභාවිකව ලැබුණු අංක 1 සම්පතක්. අන්න ඒක නිසා ඔයාලා මෙන්න මෙතනින් හරි ලකුණ දාන්න. ප්‍රශ්නාංක 9. පාකිස්තානය ආසියාවේ ප්‍රධාන කාර්මික රටකි. යාළුවනේ මේක නම් වැරදි. පාකිස්තානය කියලා කියන්නේ කෘෂිකර්මාන්තය මූලික කරගත් රටක්. ආසියාවේ කාර්මික දෙවන්තයා තමයි යාළුවනේ ජපානය. ප්‍රශ්නාංක 10. වනාන්තර විනාශය නිසා ජල මූලාශ්‍ර සිඳී යාම සිදුවේ. යාළුවනේ මේකත් නිවැරදි. ගස් කියලා කියන්නේ ස්වභාවික සම්පතක්. ඒවා වතුර රඳව ගන්නවා. අන්න එතකොට ගස් නැති වුනහම වතුර රඳන්නේ නැතුව ගලාගෙන යනවා. එතකොට උල්පත් හින්දෙනවා. අන්න ඒක නිසා යාළුවනේ ඔයාලා මෙන්න මෙතනින් හරි ලකුණ දාන්න ඕනේ. හොඳයි යාළුවනේ. දැන් අපි බලමු අපිට දීලා තියෙන ඊළඟ ප්‍රශ්න ටික මොනවද කියලා. ප්‍රශ්නාංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට දී ඇති පිළිතුර අතරින් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ප්‍රශ්නාංක 11. ආසියාවේ වැඩිම ජනගහනයක් සිට රටවල් දෙක කුමක්ද? පිළිතුරු අංක 1 ජපානය සහ කොරියාව. පිළිතුරු අංක 2 චීනය සහ ඉන්දියාව. පිළිතුරු අංක 3 ඉන්දුනීසියාව හා තායිලන්තය. යාළුවනේ ඔයාලා හිතන විදිහට මෙතනින් නිවැරදි පිළිතුර මොකක්ද? ජපානය සහ කොරියාවද? චීනය සහ ඉන්දියාවද? ඉන්දුනීසියාව හා තායිලන්තයද? යාළුවනේ ජපානය සහ කොරියාව තාක්ෂණයෙන් දියුණු රටවල් වුණ ජනගහනය අඩුයි. නිවැරදි පිළිතුර තමයි චීනය සහ ඉන්දියාව. මේ රටවල් දෙකේ විතරක් බිලියන 3කට ආසන්න ජනතාව ජීවත් වෙනවා. හරි යාළුවනේ, දැන් අපි බලමු ප්‍රශ්න අංක 12. ශ්‍රී ලංකාවේ භූවිෂමතාව ප්‍රධාන කොටස් කීයකට බෙදේද? දැන් අපි බලමු පිළිතුරු. පිළිතුරු අංක 1 2කට. පිළිතුරු අංක 2 3කට. පිළිතුරු අංක 3 4කට. යාළුවනේ මොකක්ද නිවැරදි පිළිතුර? ඔයාලට මතකද අපි සිතියමක් ලකුණු කරා මධ්‍යම කඳුකරය, අභ්‍යන්තර තැනිතලාව සහ වැල්ලබඩ තැනිතලාව විදිහට. යාළුවනේ අන්න ඒව තමයි භූවිෂමතාව කියලා හඳුන්වන්නේ. භූමියේ පිහිටීම අනුව තමයි යාළුවනේ මේව මේ විදිහට කොටස් වලට වෙන් වෙන්නේ. මීටර් 30, මීටර් 30 සහ 300 අතර සහ ඊට වැඩි උස අනුවයි මේව බෙදෙන්නේ. යාළුවනේ මීටර් 30 අයත් වෙන්නේ වැල්ලබඩ තැනිතලාවට. මීටර් 300 අයත් වෙන්නේ අභ්‍යන්තර තැනිතලාවට. ඒ වගේම මීටර් 300ට වැඩි කියන පිළිතුර අයත් වෙන්නේ මධ්‍යම කඳුකරයට. යාළුවනේ දැන් මට කියන්න බලන්න භූවිෂමතාවේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද කියලා? ඔව් යාළුවනේ, ප්‍රධාන කොටස් 3යි. අපි බලමු ප්‍රශ්න අංක 13. ශ්‍රී ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ක්‍රමය කුමක්ද? දැන් අපි බලමු දීලා තියෙන පිළිතුර මොනවද කියලා. පිළිතුරු අංක 1 ගෙත දිග මෝස්ලය. පිළිතුරු අංක 2 ඊශාන දිග මෝස. පිළිතුරු අංක 3 සංවහන. යාළුවනේ සංවහන වැස්ස ලැබෙන්නේ අන්තර් මෝසම් කාලෙට. ඊශාන දිග මෝසමෙන් වහින්නේ වියලි කලාපයට. එතකොට නිවැරදි පිළිතුර තමයි යාළුවනේ නිර්ත දිග මෝසම් වර්ෂාව. අපේ රටේ ආර්ථිකය සහ වගාවට වැඩිම බලපෑමක් කරන්නේ මෙන්න මේ වර්ෂාව.
දැන් අපි යමු ප්‍රශ්න අංක 14ට. ජපානයේ ප්‍රධාන මෝටාර් රථ නිෂ්පාදන සමාගමක් වන්නේ. පිළිතුරු අංක 1 සැම්සුන්. පිළිතුරු අංක 2 ටොයෝටා. පිළිතුරු අංක 3 ඇපල්. යාළුවනේ ඔයාලා මේ වචන නම් අහලා තියෙනව නේද? එහෙනම් කියන්න බලන්න මොකක්ද නිවැරදි පිළිතුර කියලා. යාළුවනේ සැම්සුන් කියලා කියන්නේ දකුණු කොරියාවේ ෆෝන් නිෂ්පාදනයක්. එතකොට ඒක ජපානයට අයිති වෙන්නේ නැහැ. ඇපල් කියලා කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනයක්. ඒකත් ජපානයට අයිති වෙන්නේ නැහැ. අන්න එතකොට නිවැරදි පිළිතුර තමයි යාළුවනේ ටොයෝටා කියලා කියන්නේ. පිළිතුරු අංක 1 සහ 3 යාළුවනේ මෝටර රථ නිෂ්පාදනය වෙන්නෙත් නැහනේ. ටොයෝටා කියලා කියන්නේ ප්‍රධාන මෝටර රථ නිෂ්පාදනයක්. අන්න එතකොට යාළුවනේ ප්‍රශ්න අංක 14ට නිවැරදි පිළිතුර තමයි ටොයෝටා. අපි දැන් බලමු ප්‍රශ්න අංක 15. පරිසර පද්ධතියක ජීවී සහ අජීවී කොටස් අතර සමතුලිතතාව හඳුන්වන්නේ කුමන නමකින්ද? පිළිතුරු අංක 1 පාරිසරික තුලිතතාව. පිළිතුරු අංක 2 ජෛව විවිධත්වය. පිළිතුරු අංක 3 ආහාර ජාලය. යාළුවනේ මොකක්ද නිවැරදි පිළිතුර? ජෛව විවිධත්වය කියලා කියන්නේ විවිධ සත්තු සහ ගස් වර්ග ඉන්න එකට. ආහාර ජාලය කියලා කියන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙක්ව ආහාරයට ගන්නා රටාවකට. එතකොට යාළුවනේ නිවැරදි පිළිතුර තමයි පාරිසරික තුලිතතාව කියලා හඳුන්වන්නේ. ප්‍රශ්න අංක 15 නිවැරදි පිළිතුර පාරිසරික තුලිතතාව. හොඳයි යාළුවනේ, අපි දැන් ප්‍රශ්න 15ක් සාකච්ඡා කරා. අපි බලමු අපිට දීලා තියෙන ඊළඟ ප්‍රශ්න මොනවද කියලා. ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. ප්‍රශ්න අංක 16. ආසියාවේ ප්‍රධාන දූපත් දෙකක් නම් කරන්න. යාළුවනේ ශ්‍රී ලංකාව, ජපානය, ඒ වගේම ඉන්දුනීසියාව කියලා කියන්නේ ආසියාවේ තියෙන ප්‍රධාන දූපත් කීපයක්. එතකොට ඔයාලට මේ අතරින් කැමති පිළිතුරු දෙකක් ලියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ආසියාවේ තියෙන විශාලම දූපත් සමූහය තමයි ඉන්දුනීසියාව කියලා කියන්නේ. දැන් අපි බලමු ප්‍රශ්න අංක 17. විරලබඩ තැනිතලාවේ භූ විෂමතා ලක්ෂණ දෙකක් නම් කරන්න. අපිට මෙතනදී පිළිතුරු විදිහට කලපු සහ මෝය ලියන්න පුළුවන්. මෝය කියලා හඳුන්වන්නේ ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය. මුහුදු වතුර ගොඩබිමට ඇවිත් වැලි වටයකින් වෙන් වුණාම ඒක කලපුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රශ්න අංක 18. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග දෙකක් නම් කරන්න. යාළුවනේ ලංකාවේ තියෙන ප්‍රධානම අපනයන බෝග දෙක තමයි තේ සහ රබර්. මේවා තමයි ලංකාවට වැඩියම ඩොලර් ගේන සාම්ප්‍රදායික බෝග දෙක. යාළුවනේ මේවා වගා කරන්නේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල. දැන් අපි බලමු ප්‍රශ්න අංක 19. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයට අයත් ප්‍රධාන වෙළඳ නගරය කුමක්ද? යාළුවනේ මොකක්ද පිළිතුර? පිළිතුර තමයි ඩුබායි. යාළුවනේ ඩුබායි කියලා කියන්නේ කාන්තාරයක් මැද හදපු ලෝකයේ තියෙන නවීනතම වෙළඳ මධ්‍යස්ථානය. කාන්තාරයක් මැද හදුවා කියපුවම හිතාගන්නත් අමාරුයි නේද? යාළුවනේ අන්න ඒ තරමට අද වෙනකොට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ එක කොටසේ තියෙන අවසාන ප්‍රශ්නය. ප්‍රශ්න අංක 20. පරිසර දූෂණය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නම් කරන්න. යාළුවනේ පරිසර දූෂණය අවම කිරීමට අපිට ගොඩාක් පියවර ගන්න පුළුවන්. වන වගාව ආරම්භ කිරීම, කැලිකසර ප්‍රතිචක්‍රීකරණය වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කුඩා ළමයි විදිහට අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි යාළුවනේ ප්ලාස්ටික් භාවිතය අඩු කරන එක. ඉතින් මේ පිළිතුරු අතරින් ඔයාලා කැමති පිළිතුරක් මෙතෙන්ද ලියන්න පුළුවන්.